අපි අලුත් තලයක රට ගේනවා. නීතියට මිනිස්සු බය වෙන්න ඕන. නීතියට මිනිස්සු යටත් වෙන්න ඕන. වංචාව දූෂණය ගැන හිතුවොත් වංචාවේ දූෂණයේ යෙදෙන්න නෙවෙයි වංචාවේ දූෂණයේ යෙදෙන්න හිතන්නත් බය වෙන රටක් හදන්න ඕන. අද ඉතාම වැදගත් ප්‍රකාශයක් එහෙම නැත්නම් වැදගත් ඉදිරිපත් කිරීමක් මේ ඉදිරිපත් කළ තිබුණා මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පොදු ප්‍රවාහන පද්ධතියට. ඒක වැදගත් ශාස්ත්‍රය. කරුණු කීපයක් නිසා එකක් ඔබ දන්නවා අපේ රටේ සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය විශාලයි. ආසන්න වශයෙන් ගත්තොත් දවසකට 8 දිනක් වාහන අනතුරු නිසා මිය යනවා. එවනම් අපිට මේ රට මේ විදිහට යන්න දෙන්න ඕනද මෙතන වෙන තලයකට ඔසවන්න ඕනද? ඔසවන්න ඕන. ඒ නිසා තමයි අපි මාර්ග නීතින් පිළිබඳව රීතීන් පිළිබඳව ශක්තිමත් වෙන්න. බස් එක නම් බස් එක. බස් එකට වෙනේම තියන්න බෑ. යම් යම් පොඩි රාජ්‍යයන් හදාගෙන ඉන්නවා. පොඩි රාජ්‍ය. බස් හිමියන්ට එක රාජ්‍ය. පිටකොටුවේ වෙළඳුන්ට තව රාජ්‍යයක්. මේ තියෙන පොඩි මිනි ගවර්න්මන්ට් තියෙනවා අපේ රටේ. අපි මේ ඔක්කොම හවුස් කරනවා. රටට තියෙන ජනතාව විසින් තෝරාපත් කරන ලද එක රාජ්‍යයක් විතරයි. ඒ නිසා මාර්ග නීතියේ එක් බල අධිකාරීන්ගේ එක කුඩා ගවර්න්මන්ට් මිනි ගවර්න්මන්ට් ඒවට යටත් වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න දෙන්නේ. මොකද මේ රටේ මිනිස්සු මිය දෙන්නේ. ඒ නිසා පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරනවා හා සමාන ලෙසම අපි ඊටමත් නීති රාමුවක් හඳුන්වා දී තිබෙනවා ක්‍රියාත්මක කරනවා. මාර්ග අනතුරු වලින් විතරක් නෙවෙයි තවත් ආකාර ගණනාවකින් පොදු ප්‍රවාහන වැදගත්. එකක් අපි වගේ කුඩා ආර්ථිකයක් හිමි රටකට වාහන වෙනුවෙන් අපි දරන ඩොලර් වැයබර විශාලයි. ඒ නිසා අපිට ශක්තිමත් පොදු ප්‍රවාහන සේවයක් අපිට ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් අපි වාර්ෂික වාහන වෙනුවෙන් දරන වැයබර අපිට අඩු කරගන්න පුළුවන්. පොදු ප්‍රවාහන ශක්තිමත් වී නොතිබීම හේතු කොටගෙන තමන්ට පෞද්ගලිකව තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්න සිදු වී තිබෙනවා. ඒ නිසා තමන්ගේ පුද්ගලික ආර්ථිකයට ඔරොත්තු නොදෙන වාහනයක් මිලදී ගැනීම සඳහා පෙළඹුමක් තිබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් බැලුවත් අපි පොදු ප්‍රවාහන පද්ධතිය වර්ධනය කරන්න ඕන. තුන්වෙනුව විශේෂයෙන්ම අපේ ඇති වී තිබෙන මාර්ග තදබදය. ඔයගොල්ලෝ දන්නා ලෝකේ දියුණුවේ සම්මත රාජ්‍යම් විශාල ප්‍රමාණයක වැඩිපුර අවධානය යොමු කරමින් තිබෙන්නේ මේ මාර්ග තදබදය අඩු කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කර ගැනීම. මේ මාර්ග තදබදය නිසා කොච්චර කාලයක් අපත යනවද කොච්චර ධනයක් අපත යනවද? ඒ නිසා කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් කරා අපි හිතනවා මේ මාර්ග තදබදය අපිට අවම කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ පැත්තෙන් බැලුවොත් පොදු ප්‍රවාහන සේවය වැදගත්. අනෙක් පස්සෙන් බැලුවොත් අපි දන්නා අප විතරක් නෙවෙයි ලෝකේ පුරා ඇති වී තිබෙන විශාලතම සංවාදය තමයි මේ පරිසර පද්ධතිය පිළිබඳව ඇති තිබෙන සාකච්ඡාව. නිසා විස සහිත වායු විමෝචනයන් හිදීත් මා හිතනවා අවම කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන පද්ධතිය විද්‍යුත් වාහන මේ ආදී ශේෂ්ත්‍රවල අපි අවධානය යොමු කරන්න ඕන. මේ පොදු ප්‍රවාහනය පිළිබඳව පොදු ප්‍රවාහනය අපි කොහොමද සංවිධානය කරන්න කියන පොදු ප්‍රවාහනය බස් නැත්නම් දුම්රිය මේවා සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනවා කියන එක. ඒ කියන්නේ යනපතර කියන්නේ මේ සම්ප්‍රදායික නව සම්ප්‍රදායක් ඇති කරනවා කියලා. දැන් නව සංස්කෘතියක් ඇති කරනවා මේ දැන් පෞද්ගලික කාලය තිස්සේ දශකයකට වැඩි කාලයක් තිස්සේ මිනිස්සු පුරුදු වෙලා හිටියා මේ පොදු ප්‍රවාහනයෙන් ඉවත් වෙලා පුද්ගලික වාහන දක්වා යන්න. කියන්නේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරනට වඩා පුද්ගලික ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරන්න මිනිස්සු යොමු වෙලා හිටියා කියලා. එතකොට ඒක වෙනස් කරලා මේ පොදු ප්‍රවාහනයට යලිත් අවතීර්ණ වෙන්න ඕන කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. අන්න ඒක ඉතාම වැදගත් කාරණයක් කියලා අපි හිතනවා. අර මේ විට්ස් දෙන්නම් කියන මේ පොලිටිකල් විට්ස් දෙන්නම් කියලා ඒ දේශපාලන මේ වේදිකාවල කියන කතන්දර වලට එහා ගිහිල්ලා ඇත්තටම මොකද්ද කරන්න ඕනේ? ඇත්තටම මේ ප්‍රවාහනය නැත්තම් මේ ජනතාවගේ මේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ පුද්ගලික වාහනද පොදු වාහනද නැත්නම් පොදු ප්‍රවාහනයද අපි ශක්තිමත් කරන්න ඕන කියන කාරණේදී මේ ජනාධිපතිවරයා අද මේ ප්‍රකාශ කරපු ඒ පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න ඕන කියන එක ඉතා වැදගත් ප්‍රවේශයක්. ඒ වගේම මේ දකින්න අර මාර්ග තදබදය අඩුවීම සහ මේ
පරිසරක පැත්තෙන් පරිසරයේ පැත්තනොත් ඒ පොදු ප්‍රවාහනය පාවිච්චි කිරීම ඉතාම හොඳ දෙයක් විදිහට මෙතනොත් පොඩ්ඩක් එහාට යන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට තවත් මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්. නැත්නම් අපේ රටේ ජනතාව සංවිධානය වෙලා තියෙන මේ ව්‍යුහය පොඩි වෙනස්කමකට භාජනය කරන්න පුළුවන් නම් පොඩි නෙමෙයි සැබෑ ලෙසම වෙනස් කරන්න වෙනසකට භාජනය කරන්න පුළුවන් නම් මේ කියන මේ පොදු ප්‍රවාහන ශක්තිමත් කරනවා කියන එක තවදුරටත් යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. අපි දන්නවනේ මේ පාසල් සේවය කෝහල් වෙන්න පුළුවන්, වෙනත් රැකියා වෙන්න පුළුවන්. මේ දේවල් තියෙන්නේ කොළඹ ආශ්‍රිතව. එතකොට වෙන්නේ අර මේ කිලෝමීටර් 30 40 50 ඉඳලා මේ මිනිස්සු මේ වැඩට යනවා. නැත්නම් අර ප්‍රධාන කියන පාසල් සඳහා ළමයි යනවා. ඒ ළමයින්ටත් ඒක සෑහෙන තේට්ටුවක්. ඒ වගේම මේ වාහන තදබදය සිදු වෙන්න ප්‍රධානම හේතුවක් විදිහට මේ පාසල් එහෙම දක්වන්න පුළුවන්. එතකොට අර ශිෂ්‍යත්ව ක්‍රමය වගේ ඒවත් යම් කිසි ප්‍රමාණයට අවශ්‍ය වෙනවා නම් දැන් යම් දුරස් භාවයක් කියන්නේ මේ තරංගකාරී ස්වභාවය වෙනස් වෙනවා නම් අර පාසල් කොළඹ පාසල් වලට ඇදීගෙන යන ඒ වාහන අපිට අඩු කරගන්න පුළුවන්. එතකොට මේ තද වාහනේ පරිසර ගැටලුව මේ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන් නම් මෙන්න මේ ස්ට්‍රක්චර් එක ව්‍යුහාත්මකව මේ සංවිධානය වෙලා තියෙන එක ඉතාම විප්ලවීය විදිහට වෙනස් කරගන්න පුළුවන් නම් ඒ නිසා ජනාධිපතිවරයා සඳහන් කරපු පොදු ප්‍රවාහන ශක්තිමත් කිරීම තවදුරටත් හිතනවා මේ අන්න එතෙන්ටත් අරගෙන යන්න පුළුවන් නම් මේක ඉතාම හොඳ ඵලදායී වැඩක් බවට පත් වෙයි කියලා. ජනාධිපතිවරයා තව දෙයක් කියනවා මේ නීතියට බය වෙන්න අවශ්‍යයි. ඒ වගේම මේ නීතියට යටත් විය යුතුයි. මේ නීතිය දින් තියෙන්න ඕන අදහසක්. මේ අදහස පිළිබඳව නම් අපිට ඒ තරම් එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම නීතිය අවශ්‍යයි. නමුත් නීතිය කියන එක මේ බය දනවන දෙයක් විදිහට පත් විය යුතු නැහැ. ඒ කියන්නේ නීතියේ අවශ්‍යතාවය පිළිබඳව යම් අවබෝධයක් මිනිසුන්ට තිබෙනවා නම් ඒක අනුගමනය කිරීම සාමාන්‍යයෙන් මිනිස්සු කරන දෙයක්. දැන් හෙල්මට් එකක් දාගෙන යන්නේ මේ ඔළුව ආරක්ෂා කරගන්න යමනතුනක් සිද්ධ වුණොත් ඒකෙන් ඔළුව ආරක්ෂා කරගන්න නිසා තමයි අපි හෙල්මට් එකක් දාගෙන යන්නේ. එතකොට ඒක අර පොලිසියට බයයි හෙල්මට් එකක් දාගෙන යන එක. නැත්නම් නීතියට බයයි හෙල්මට් එකක් දාගෙන යන එක ඒ තරම් සුදුසු දෙයක් විදිහට අපි සලකන්න අමාරුයි. අර නීතිය පිළිබඳ යම් අවබෝධයකින් කියන්නේ අවබෝධය ලබා ගැනීම තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. දැන් නීතියට අර යටත් වෙනවා නීතියට බය වෙනවා කියලා කිව්වහම ඒක මිනිස්සු විදිහට එහෙම අපි කාටවත් එහෙම දේවල් වලට එහෙම බය වෙලා ඉන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඒ කියන්නේ බය වුණාම නැත්නම් නීතියට යටත් වුණාම අර නිතරම නීතිය කඩන්නත් පෙළඹෙනවා. ඒ බය නැතිව ඉන්නත් කැමති නෑ අපි. ඒකට අර බය කිව්වම ඒකේ අනිත් පැත්තට අර ඒක කඩන්න තියෙන පෙළඹුමකුත් වෙනවා. ඒ නිසා අර යම් අපි අවබෝධයේ නීතිය කියන එක මේ අපේ ආරක්ෂාව සඳහා නැත්නම් අපි හිතලා කරන දෙයක් බවට පත් කරන එක තමයි මම හිතන්නේ මේ වෙන්න ඕනේ දේ. ඒ සඳහා යම් ක්‍රියාමාර්ග රජයේ පැත්තෙන් සිද්ධ කිරීම තමයි වැදගත් දෙයක් විදිහට අපිට සලකන්න පුළුවන්. මේ අතරතුර මම දැක්ක මේ Facebook එකේ කියන්නේ කලින් කොහරි ගිහපු වැඩසටහනක
මේ සුනිල් හඳුන්නෙත්ති කියලා තියෙනවා ඇමතිවරයා කියලා තියෙනවා මේ අපි මේ ව්‍යවසායකත්වය නැත්නම් මේ ඵලදායීතාවය පාසල් විෂය ධාරාවට ඇතුළත් කරන්න ඕන. අපි 6 වසරේ ඉඳලා මේ ව්‍යවසායකත්වය සහ මේ ඵලදායීතාවය ඇතුළත් කරන විෂය නිර්දේශයට කියලා. මෙන්න එතකොට මෙන්න ව්‍යවසායකත්වය කියලා කියන්නේ මොකද්ද? එතකොට මේ ඵලදායීතාවය ව්‍යවසායකත්වය මේ වගේ සංකල්ප ඇති වෙලා තියන්නේ කොහොමද? එතන මෙන්න මේ සංකල්පෙ ඉන්නේ මේ ධනවාදයත් එක්ක ධනවාදයේ නූතනත්වය ඇතුළේ මේ ධනවාදයේ ගොඩනැගීමත් සමග මේ තමයි මේ ව්‍යවසායකත්වය ඵලදායීතාවය කාර්යක්ෂමතාවය වගේ දේවල් එන්නේ. එතකොට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඒක ටිකක් ධනවාදී ධනේශ්වර ආර්ථික ප්‍රතිසංස්කරණයක් වීමට හැකියාවක් තියෙනවා. මොකද මේ ව්‍යවසායකත්වය ඵලදායීතාවය වගේ සංකල්ප විෂය නිර්දේශයට ඇතුළත් කිරීම තුලින් මොකද මේ අපි දන්නවා දැන් ඔය මේක තියෙනවා දැන් ව්‍යවසායකත්වයේ තියෙනවා ඊට පස්සේ නව නිපැයුම් තියෙනවා ඊට පස්සේ ව්‍යාපාරිකයෝ ඉන්නවා එහෙමනේ. එතකොට අර මෙන්න මේවා ඔක්කොම එකට යන්නේ. හරි. නමුත් මේ ලෝකෙට අලුත් දේවල් ඇවිල්ලා තියෙන්නේ මේ ව්‍යවසායකත්වය නිසා නෙමෙයි. ලෝකෙට අලුත් දේවල් ඇවිල්ලා තියෙන්නේ මේ හිතන පතන මිනිස්සු ඉඳලා. يعني දේවල් අපිට දේවල් ගැන නිදහසේ හිතන්න පුළුවන් මිනිස්සු නිසා තමයි ලෝකෙට අලුත් දේවල් ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ දේවල් ව්‍යාපාරික අරමුණු වලට කොහොමද පාවිච්චි කරන්න කියන එක තමයි මේ ව්‍යවසායකයෝ කරලා තියෙන්නේ. ඒක කොහොමද ඒකෙන් ලාභ ගන්න? ඒක අර කාර්යක්ෂමතාව ඵලදායීතාවය වගේ ඒවා අත් කරගෙන කොහොමද මේ වැඩිපුර ලාභයක් ලබා ගන්න කියන එක තමයි මේ ව්‍යවසායකත් විසින් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි කරන්න ඕනේ අර මේ අධ්‍යාපන තුලේ ඒක අර වාණිජකරණය කරන්නේ නැතුව අලුත් දේවල් නිෂ්පාදනය කරන්න අලුත් දේවල් නිපදවන්න නම් ඒ අලුත් චින්තනයක් අවශ්‍යයි. කියන්නේ ඒ විදිහට හිතන්නේ නැතුව කියන්නේ අලුත් දේවල් පිළිබඳ සිතන්න පුළුවන් මානසික වටපිටාවක් නැතුව මේ අලුත් දේවල් නිෂ්පාදනය කරන්න බෑ. ඒක අර ව්‍යාපාරික අරමුණකින් අලුත් දේවල් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒවට තියෙන දේවල් යම් සංකීර්ණතාවලට අරගෙන යනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දැනටත් නිෂ්පාදනය කරලා තියෙන දෙයක් තව කොහොමද මේ ඵලදායීව නැත්නම් ඒකට අපිට සංවර්ධනය කරලා මිනිස්සු අතරට ගෙනියනවා වගේ දේවල් ව්‍යවසායකයෝ කරනවා. නමුත් අර මූලික වශයෙන් දෙයක් නිපදවනවා කියන එක ව්‍යවසායකයෝ අතරින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක සඳහන් කරන්න ඕන. අපේ අපේක්ෂාව. මේක අපේ රට ස්ථිර කරන්න ඕන. කියන්නේ අපේ පාලනයක් තියෙනකොට දේශපාලනය මෙහෙමයි, තව පාලනයක් වෙනකොට වෙන විදිහෙහි වෙන්න බෑ. මේ ස්ථාවර මේ ගලේ කෙටුව වගේ ස්ථාවර කරන්න. මේවා සම්ප්‍රදාය, අලුත් සම්ප්‍රදායන්, අලුත් වටිනාකම්, අලුත් හරපද්ධතීන් බවට පත් කරන්න ඕන මේවා. ඒ නිසා අපි දේශපාලන අධිකාරියට අපි මේ කාර්ය කරමින් ඉන්නවා කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. අපි අපේ රටේ දේශපාලන සංස්කෘතිය පැරණි තලයේ සිට නව තලයකට අපි ඔසවා තබලා තිබෙනවා. අන්න ඒ වගේ මේ හැම ශාස්ත්‍රයක්ම අපි පැරණි තලයේ සිට නව තලයකට අපි ඔසවා තැබිය යුතුයි.